යනවාමයි. ඊළඟ දේ තමයි සත්පුරුෂයන්ගේ ආශිර්වාදය නිසාම හරියනවා. ඔය දෙවිවරු රකින්න කෙනෙක් වෙන්න. දේවතා රක්කන්ති කියන්නේ පොඩි දෙයක් නෙවෙයි. දෙවිවරු රකින්න පිරිසෙනකොට Tamanට කරදර කරන අමනුෂ්‍ය වෙන්නේ. එන්න බෑ. ඒකයි දෙවිවරු විසින් රකින්න කෙනෙක් වෙන්න කියලා මම කියන්නේ. ඒකයි මම කියන්නේ හිත පහදව ගන්න කියලා. හිත අපහදවගෙන ඉන්නවා නම් ඒකත් පේනවා කාටද? පේනවා. කරදර වෙන්න දෙන්නේ නැහැ. දැන් අපි හිතමු දෙවිවරු විසින් රකින්න කෙනෙක් ඉන්නවා. තව එකෙක් ඉන්නවා මේ කෙනාගෙන පුපුර. මෙයා මොනවා කරන්න හැදුවත් ඒ කෙනාට වෙන්න දෙන්නේ නැහැ. මෙත්සිත බලවත්. මෙත්සිත හරි බලවත් එකක්. සුඛං සුපති. ඒ කියන්නේ මෙත්සිතින් ඉන්න කෙනා සුවසේ නිදා ගන්නවා කියනවා. සුඛං පටිභුජ්ජති. සුවසේ පිබිදෙනවා කියනවා. ඊළඟ න පාපකං සුපිනම් පස්සති. ඒ කියන්නේ පව් සිහින පේන්නේ. මරහඬ දීගෙන කොට්ටේ විසි කරගෙන නැගිටින්නේ. පව් සිහින පේන්නේ. මනුස්සානම් පියෝ හෝති. ඒ කියන්නේ මනුස්සයින්ට ප්‍රිය වෙනවා. දකිද්දී අනේ මේ කෙනා ප්‍රියයි කියලා දැනෙනවා කියනවා. ඊළඟට අමනුස්සානම් පියෝ හෝති. ඒ කියන්නේ අමනුෂ්‍යන්ට පවා ප්‍රිය වෙනවා. කරදර කරන්න හිතෙනකොට හිතනවා කියනවා. තව කෙනෙක් හරි කියනවා කියනවා මේ අතනන්න එපා කියලා මෙයාට. මෙත් සිත බලවත්. ඒක අනිත් අමනුෂ්‍යන්ට හිතෙන්නේ නැහැ කියලා. අනේ මෙයා අමනුෂ්‍යන්ට ප්‍රියයි. ඊළඟට තමයි එන්නේ මොකද්ද? දේවතා රක්කන්ති. ඒ කියන්නේ දෙවිවරු විසින් රකින්නවා. මෙත් සිත බලවත් ළමයි. මෙත් සිතින් ඉන්න කෙනාට හානි කරන්න බෑ. මෙත් සිතින් ඉන්න කෙනාට මේ හානියක් කරන්න බෑ. නාස අග්ගිවා විසංවා සත්තංවා කමති. ඒ කියන්නේ ගින්නෙන් වසවිසින් හානි කරන්න බෑ. ඒකයි මම කිව්වේ මෙසිත බලවත් කියලා. වස දුන්නත් ඒක විෂ වෙන්නේ නැහැ ඒකට. ඊළඟ තුවටං චිත්තං සමාධියති. ඉක්මනට හිත සමාධියටපත් වෙනවා. ටක් ගාලා. දැන් ඒකනේ මම ඔය දරුවන්ට කියන්නේ මෙසිතින් ඉන්න වාඩි වෙච්ච ගමන් හිත පිහිටනවා පොතේ. මේ අරවා මේවා බැල්වට අරන් සිහියට එන්නේ. මුඛවන්නෝ විප්පසීදති. මොකද්ද? මුහුණ ප්‍රසන්න වෙනවා. ඉතින් අපි ඕක කිව්වා. මුහුණ ප්‍රසන්න වෙනවා. එතකොට ඒක කළුද සුදුද කියන එක නෙමෙයි මේ ජීවිත කාලේ සිද්ධ වෙන එක. කළු හෝ සුදු හෝ වේවා මුහුණ මොනව වෙනවද? ප්‍රසන්න වෙනවා. ඊට පස්සේ තිබ්බා අසම්මුල් හෝ කාලං කරෝති. ඒ කියන්නේ සිහි මුලා නොවි තමයි කලුරිය කරන්නේ. ඔය ගොඩ අය මැරෙද්දි සිහි මුලා වෙනවා. පිස්සු හැදලා තමයි මැරෙන්නේ. පිස්සු හැදලා මැරිච්ච ගමන් කොහේ යනවද? නිරේ. ඊළඟට උත්තරීන් අපටි විජ්ජන්තෝ බ්‍රහ්ම ලෝක උපගෝ හෝති. ඒ කියන්නේ උතුම් මාර්ගඵල අවබෝධයක් නැතිනම් බඹලව උපදිනවා. උතුම් මාර්ගඵල අවබෝධයක් නැති වුණත්